ඔබ වහන්සේගේ ඊටමත් තරුණියෝ අතරට ගිය ධර්ම පාඨයේ බවට පත් උනේ අචින්තිතම්පි භවති. අද ජීවිතේ අපිට පසක් කරලා දෙනවා මේ මොහොතේ ජීවත් වෙන්න අපිට ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියලා අටලෝ දහමම අපිට කියලා දීලා තියෙනවා. ඔබ වහන්සේ කියපු බණ තරුණියෝ අතරට ගිය පුංචි පාඨය මිනිස්සුන්ගේ හිතවල කාවැදිලා තියෙනවා. මම කැමති මේ දේශනාව රටටම ආපහු පාරක් මතක් කරනවා. මේ ලෝකේ අපි හිතාගෙන ඉන්න දේවල් වෙන්නේ නැහැ. හිතන දේ වෙන්නෙත් නෑ වෙන දේ හිතා ගන්නත් බෑ නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති මේ ලෝකෙ හොඳට මතක තියාගන්න කිසි දෙයක් ගැන ප්‍රතිරූප ගොඩනගාගෙන ඉන්න එපා ප්‍රතිරූප කියන ඒවා හරි ඉක්මනට නැති වෙලා යනවා බලාපොරොත්තු කියන ඒවා හරි ඉක්මනින් නැති වෙලා යනවා මේ ලෝකේ හැම එකක්ම తాවකාලිකයි බුදුවරු දේශනා කරන්නේ මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා හැම තප්පරයක් ඇතුළතම ඒක පුද්ගලයෙක් වශයෙන් වෙනස් වෙනවා භෞතික දේවල් රටක් ලෝකයක් වශයෙන් හැම වෙලේම හැම දෙයක්ම වෙනස් වෙනවා අවසානදී පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අකම්පිතව ජීවත් වෙන්න හෙල්ලෙන්න එපා මේ වෙලාවේ කෙටියෙන්ම කතා කරලා මතක් කරෝතින් මේ කියන්නේ අපි ප්‍රතිරූප කොටනකාගෙන ඉන්න චතුරාර්ය විශ්සයට නැති වෙන්න පුළුවන් කත්නෝරුවේ හාමුදුරුවෝ රටක් ආදරය කරනවා හෙට මේ විදිහටම සමාජ මාධ්‍යෙන් ඔබ වහන්සේත් නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නම් හැමදේම නැති වෙලා යන්න පුළුවන් නම් අපි සිහිපත් කරගත යුතු දෙයක් තියෙනවා අපේ ප්‍රතිරූපත් එක්ක ඉන්න. හැබැයි මේ වෙලා තියෙන විපතක්. මිනිස්සු අසරණ නැහැ. පීඩාවටපත් වෙලා ඉන්නේ. හැබැයි අපි හිතන්නේ මේ මිනිසුන්ට දෙයක් මුකුත් නැහැ කියලා. අවසානයෙන් ඔබ වහන්සේට කියන්න තියෙන්නේ පණිවිඩයක් විදිහට තරුණයන්ට නැගිටින්නේ කොහොමද රට ගැන ඒ හයිය දෙන්න. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ භූමිචාලක සූත්‍ර දේශනාවේ කියනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මේ මහ පොළොව තියෙන්නේ වතුර මත මේ හිස් අවකාශයේ වායුව මේක කැළඹෙනකොට මේ අනතුරු විපත්ති ඕන තරම් සිද්ධ වෙන්න පුළුවන්. අපි උපක්‍රමශීලී වෙලා ඉන්න ඕනේ. පළවෙනි අවවාදය මේක බෙදිලා කරන්න බෑ. මේක පක්ෂවලට මේක ජාතිවලට තමන්ගේ තත්ත්වයට මේක බෙදිලා කරන්න බෑ. අපි යුද්ධෙන් බැටකෑවා සුනාමියෙන් බැටකෑවා පාස්කුවෙන් බැටකෑවා කොවිඩ් එකෙන් බැටකෑවා අපි හැම එකක්ම සතියෙන් දෙකෙන් අමතක කරා මම මේ ලෝකෙම මිනිස්සුන්ට කියනවා ලාංකිකයන්ට අත දෙන්න උදව් කරන්න ලංකාවේ සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේක අමතක කරන්න එපා මේක නේ සතියෙන් දෙකෙන් මේක අමතක වෙනවා. තව සති දෙක තුනකින් බඩු බෙදෙන එක කණ්ඩ දෙන එක නවති. අර මිනිස්සුන්ගේ ගෙවල් යටලා මාස ගණන් කුඩාරම් වල ලගින්න පුළුවන් මේ මිනිස්සුන්ට. මේ විපත්තිය සම්පත්තියක් කරගෙන අතීතන්නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගතම් පච්චුප්පන්නේන යාපෙන්ති බුදුවරු දේශනා කරන්න අතීතය ගැන දැන් ශෝක කරලා වැඩක් නැහැ. අනාගතය ගැන ලොකුවට ප්‍රතිරූප ගොඩනගලා වැඩකුත් නැහැ. මේ මොහොත තුල දැන් කරන්න ඕන දේ කරන්න. වීරියෙන් නැගී හිටින්න, සැලෙන්නේ නැතුව ඉන්න. ඊළඟ තප්පරය තුල ජීවිතේ ගොඩනගන්න, රට ගොඩනගන්න, මගේ රට ගොඩනගන්න කරන්න පුළුවන් දේ එකම දේ එකතු වෙන්න. සමගියමයි බලය වෙන්නේ.